ආයුබෝවන් ටීචර් තුෂාර channel එකෙන් අද අපි ඔයාලට කියා දෙන්න යන්නේ හරියටම රසායනික සූත්‍රයක් ලියන්නේ කොහොමද කියලා. 10 වසරේ විද්‍යාව පාඩමේදී ගොඩක් දරුවන්ට මේ රසායනික සූත්‍ර ලියන එක ටිකක් අමාරුයි පැටලෙනවා වගේ හිතනෝ නේද? හැබැයි බය වෙන්න එපා. මේ පැහැදිලි කිරීම ඉවර වෙද්දී ඕනෑම සංකීර්ණ රසායනික සූත්‍රයක් කිසිම වැරදීමක් නැතුව හරියටම ලියන විදිය අපි ඉතාම සරලව තේරුම් ගනිමු. අද අපේ පාඩම මේ විදිහටයි පෙළගස්වලා තියෙන්නේ. මුලින්ම අපි බලමු සංයුජතාවය anu කුමක්ද කියලා. ඊට පස්සේ සංයුජතා හඳුනා ගැනීම. තුන්වෙනියට කතර ගුණිත ක්‍රමය. හතරවෙනියට බහුපරමාණුක අයන සහ අන්තිමටම සංකීර්ණ සූත්‍ර ලිවීම. හරි. අපි අපේ පළවෙනි මාතෘකාවට යමු. 1 සංයුජතාවය anu කුමක්ද? ඒ කියන්නේ පරමාණු වල බැඳීමේ හැකියාව. සරලවම කිව්වොත් සංයුජතාවය කියන්නේ මූලද්‍රව්‍ය පරමාණුවක තියෙන සංයෝජනය වීමේ හැකියාව. මේක තවත් ලේසි කරගම නේද? හිතන්නකෝ පරමාණු වලට අත් තියෙනවා කියලා අනිත් පරමාණු වලින් අල්ලගන්න. උදාහරණයක් විදිහට හයිඩ්‍රජන් පරමාණුවකට තියෙන්නේ එක අතක් විතරයි. ඒ කියන්නේ හයිඩ්‍රජන් වල සංයුජතාවය එකයි. අන්න ඒ වගේ වෙනත් පරමාණු අල්ලගන්න පුළුවන් මේ අත් ගණනට තමයි අපි සංයුජතාවය කියලා කියන්නේ. ලේසි නේද? මේ උදාහරණෙ දිහා ටිකක් බලන්න. අපි හැමෝම දන්න ජලය, ඒ කියන්නේ H2O ගත්තොත් එක ඔක්සිජන් පරමාණුවක් හයිඩ්‍රජන් පරමාණු දෙකක්ම අල්ලගෙන ඉන්නවා. ඒ කියන්නේ ඔක්සිජන් වලට අත් දෙකක් තියෙනවා. එහෙමත් නැත්නම් ඒකේ සංයුජතාවය දෙකයි. ඒ වගේම මීතේන් වායුව, ඒ කියන්නේ CH4 අණුව ගත්තොත් එතන එක කාබන් පරමාණුවක් හයිඩ්‍රජන් පරමාණු හතරක්ම තදින් අල්ලගෙන ඉන්නවා. ඒ කියන්නේ කාබන් වල සංයුජතාවය 4යි. ඉතින් මේකෙන් අපිට හොඳටම පැහැදිලි වෙනවා එකිනෙක මූලද්‍රව්‍යවල එකතු වීමේ හැකියාවන් එකිනෙකට වෙනස් කියලා. දැන් අපි දෙවෙනි මාතෘකාවට යමු. සංයුජතා හඳුනා ගැනීම, විශේෂයෙන්ම පළමු මූලද්‍රව්‍ය විස්ස සඳහා මේක දැනගන්න එක ගොඩක් වැදගත්. මෙන්න මේ වගුවේ තියෙන දේවල් හොඳින් මතක තියාගන්න ඕනේ. හයිඩ්‍රජන් වල සංයුජතාව 1යි, කාබන් වල 4යි. හැබැයි මෙතන පොඩි විශේෂත්වයක් වෙනව නේද? හීලියම් සහ නියොන් වල සංයුජතාව 0යි කියලා තියෙනවා. ඇයි ඒ? මොකද දරුවනේ මේවා උච්ච වායු. ඒගොල්ලෝ වෙනත් කිසිම පරමාණුවක් එක්ක බැඳින්න, ඒ කියන්නේ යාළු වෙන්න කැමති නැහැ. ඒ නිසා එයාලගේ සංයෝජන හැකියාව 0යි. වගුවේ ඉතුරු ටික බලුවාම තවත් අලුත් දෙයක් දකින්න පුළුවන්. ෆොස්ෆරස් සහ සල්ෆර් වගේ මූලද්‍රව්‍ය ගැන හිතන්නකෝ. ෆොස්ෆරස් වලට 5 සහ 3 විදිහටත්, සල්ෆර් වලට 6 සහ 2 විදිහටත් අගයන් කිහිපයක්ම තියෙනවා. ඒ කියන්නේ සමහර මූලද්‍රව්‍ය ඒවා වෙනත් අයත් එක්ක බැඳෙන විදිහ අනුව සංයෝජිත කිහිපයක් පෙන්වන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගමු. ඔන්න දැන් අපි එන්නේ අද පාඩමේ වැදගත්ම හරියට අංක 3. කතිර ගුණිත ක්‍රමය. මේක තමයි රසායනික සූත්‍ර ලිවීමේ රහස්‍ය ක්‍රමය. මේ ක්‍රමය පාවිච්චි කරලා සූත්‍රයක් ලියන්න තියෙන්නේ හරිම සරල පියවර 3යි. පියවර 1 මුලින්ම අපි අදාළ මූලද්‍රව්‍ය දෙකේ සංකේත දෙක එක ළඟින් ලියා ගන්නවා. පියවර 2 ඒ මූලද්‍රව්‍යයේ සංයුජතා අගය අදාළ සංකේතයට කෙලින්ම පහළින් ලියනවා. පියවර 3 ඒ අගයන් දෙක කතිරයක් වගේ මාරු කරලා අනිත් මූලද්‍රව්‍යයේ දකුණු පැත්තේ යටින් කුඩාවට ලියනවා. හිතාගන්න අමාරුයි වගේද? හරි, අපි මේක උදාහරණයක් එක්කම කරලා බලමු. මේ ක්‍රමයේදී ඇත්තටම සිත් ගන්නා සුළුම දේ තමයි මේ අගයන් මාරු වෙන විදිය. සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙන විදිය බලමු. සෝඩියම් වල සංයුජතාව 1යි, ක්ලෝරින් වලත් 1යි. එකට එක මාරු වුණාම අපි එක ඉලක්කම ලියන්නේ නෑ. ඒ වෙනුවට කිලින්ම NaCl කියලා ලියනවා. හැබැයි කැල්සියම් ක්ලෝරයිඩ් වල එහෙම නෙමෙයි. කැල්සියම් වල සංයුජතාව 2යි, ක්ලෝරින් වල 1යි. ඒක කතිරයක් වගේ මාරු කළාම කැල්සියම්ගේ දෙක කෙලින්ම යන්නේ ක්ලෝරින් ළඟට. එතකොට සූත්‍රය එන්නේ CaCl2 කියලා. මාර ලේසි නේද? දැන් අපි මේ ක්‍රමයේ දන්නවනේ. පොඩි ප්‍රශ්නයක් විසඳලා බලමු. මැග්නීසියම් වල සංයුජතාව 2යි, නයිට්‍රජන් වල සංයුජතාව 3යි කියලා හිතමු. එහෙමනම් මැග්නීසියම් නයිට්‍රයිඩ් වල සූත්‍රය මොකක් වෙයිද කියලා ඔයාලට හිතන්න පුළුවන්ද? ඕ, හරියටම හරි. පිළිතුර වෙන්නේ මේකයි. මැග්නීසියම් යටින් 2 ලියලා නයිට්‍රජන් යටින් 3 ලිව්වම ඒ දෙක කතිරයට මාරු වෙනවා. නයිට්‍රජන් ගේ 3 යනවා මැග්නීසියම් ළඟට, මැග්නීසියම් ගේ 2 යනවා නයිට්‍රජන් ළඟට. ඒකට උත්තරේ Mg3N2 බවට පත් වෙනවා. මෙතනදී අපි දැනගත යුතු තවත් තීරණාත්මකම රහසක් තියෙනවා. සංයුජතාවයන් දෙකම සමාන වුණොත් මොකද කරන්නේ? කැල්සියම් ඔක්සයිඩ් ගැන හිතමු. කැල්සියම් වල 2යි, ඔක්සිජන් වලත් 2යි. මාරු කරාම Ca2O2 වෙනව නේද? හැබැයි ගණිතයේදී අපි භාග සුළු කරනවා වගේම මේකත් දෙකෙන් බෙදලා එකට එක අනුපාතයට සරල කරන්න පුළුවන්. ඒ නිසා අපි අවසාන සූත්‍රය ලියන්නේ CaO කියලා පමණයි.
හතරවෙනි කොටස. බහුපරමාණුක අයන. ඒ කියන්නේ මේ සංකීර්ණ අණුක කණ්ඩායම් හඳුනාගමු. ඇත්තටම මොනවද මේ බහුපරමාණුක අයන කියන්නේ? සරලවම කිව්වොත් මේවා හරියට එකම කණ්ඩායමක් විදියට එකට බැඳිලා වැඩ කරන පරමාණු සෙට් එකක්. මේ මුළු කණ්ඩායමටම තියෙන එකම එක ආරෝපණයක්. ඒ වගේම මුළු කණ්ඩායමටම තියෙන එකම එක පොදු සංයුජතාවයක්. එයාලා කවදාවත් වෙන වෙන්නේ නැහැ. රසායනික ප්‍රතික්‍රියාවලදී එක ඒකකයක් විදිහටමයි හැසිරෙන්නේ. මේ දත්ත දිහා බලන්න. මේකෙදි අපිට ඒ වගේ කණ්ඩායම් කිහිපයක්ම හඳුනා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඇමෝනියම් අයනය, ඒ කියන්නේ NH4 ගත්තොත් ඒ මුළු කණ්ඩායමේම සංයෝජතාවය එකයි. ඒ වගේම සල්ෆේට් අයනය SO4 ගත්තොත් ඒ මුළු කණ්ඩායමේම සංයෝජතාවය දෙකයි. කාබනේට් අයනය දෙකයි. සූත්‍ර ලියද්දී මේ අගයන් මතක තියාගන්න එක ගොඩක් වැදගත් වෙනවා. දැන් අපි අවසාන කොටසට ඇවිත් තියෙන්නේ අංක 5 සංකීර්ණ සූත්‍ර ලියීම. ඒ කියන්නේ මේ බහුපරමාණුක කණ්ඩායම් වලට අපි ඉගෙනගත්ත කතිර ක්‍රමය පාවිච්චි කරන්නේ කොහොමද කියලා බලමු. මේ උදාහරණ දෙක එකට තියලා බැලුවාම අපිට ලොකු දෙයක් තේරෙනවා. සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙන්නේ Na සහ Cl වලින්නේ. අගයන් එකට ඒක නිසා අපි කෙලින්ම NaCl කියලා ලියනවා. ඒ වගේම තමයි සෝඩියම් නයිට්‍රේට් හැදෙන විදිහත්. සෝඩියම් වල සංයුජතාව එකයි, NO3 ඒ කියන්නේ නයිට්‍රේට් කියන මුළු කණ්ඩායමේම සංයුජතාවත් එකයි. අර කලින් වගේම කතිරේට මාරු වුණාම එක ඉලක්කම ලියන්නේ නැති නිසා කෙලින්ම NaNO3 කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ බහු පරමාණුක අයනයක සංයුජතාවය එකක් වෙනකොට ඒක හරියටම තනි පරමාණුවක් වගේම තමයි හැසිරෙන්නේ. හැබැයි සංයුජතාව විදිහට එකට වඩා වෙනස් අගයක් ආවත් මොකද කරන්නේ? මැග්නීසියම් නයිට්‍රේට් ගැන හිතන්නකෝ. මැග්නීසියම් වල සංයුජතාව දෙකයි, නයිට්‍රේට් වල එකයි. මේ දෙක මාරු වෙනකොට මැග්නීසියම්ගේ දෙක යන්නේ මුළු නයිට්‍රේට් කණ්ඩායමටමයි. අන්න ඒ වෙලාවට අපි අනිවාර්යෙන්ම NO3 කියන කොටස වටේට වරහණක් දාලා තමයි ඊට පිටින් දෙක ලියන්න ඕනේ. ඒ කියන්නේ MgNO3 විදිහට. වරහන් නොදැම්මොත් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. අපි තවත් අලංකාර උදාහරණයක් බලමු. මේකෙන් වරහන් දාන නීතිය කොයිතරම් වැදගත්ද කියලා තවත් හොඳට පැහැදිලි වෙනවා. ඇමෝනියම් ෆොස්ෆේට් හැදෙද්දී ඇමෝනියම් වල සංයුජතාවය 1යි. ෆොස්ෆේට් වල සංයුජතාවය 3යි. කතිරයට මාරු කරනකොට ෆොස්ෆේට්ගේ 3 කෙලින්ම යන්නේ ඇමෝනියම්ද. ඒ නිසා අනිවාර්යෙන්ම NH4 වටේට වරහණක් දාලා තමයි 3 ලියන්න ඕනේ. එතකොට අවසාන සූත්‍රය NH4 3PO4 බවට පත් වෙනවා. ඔන්න ඉතින් අද අපේ පාඩම අවසන් කරන්න කලින් ඔයාලට පුංචි අභියෝගයක් දෙනවා. ඇලුමිනියම් වල සංයුජතාවය 3යි, සල්ෆේට් අයනයේ සංයුජතාවය 2යි. එහෙනම් අද අපි ඉගෙනගත්ත කතිර ක්‍රමයයි වරහන් නීතියයි දෙකම පාවිච්චි කරලා ඇලුමිනියම් සල්ෆේට් වල සූත්‍රය ලියන්න උත්සාහ කරලා බලමු නේද? තවත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.